ලෝ මගේ රත්තරන් යාළුවනි. ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද ප්ලේ කරන්න යන්නේ ඉසි ටීචර්. ස්කැරි ටීචර්. නරක වචන ඇහෙන්නේ නැති වෙදි. නරක වචන කියන්න බෑ බං ඇහෙන්න. ස්කැරි ටීචර් කියලා කිව්වේ. ඔය ස්කැරි ටීචර් කියන එකේ එස් එක අයින් කරාම හැදෙන වචනේ මම ෆස්ට් වීඩියෝ එකේ කීවේ නෑ කිව්වනේ. මේක කියන්නේ නැහැ ඉතින්. අද අපි ඉතුරු ටික ඔක්කොම ගහනවා. බෑඩ් හෙයාර් ඩේ එක. බෑඩ් හෙයාර් ඩේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අද මට වැටෙන්න බෑ. මොකද කිව්වොත් මම කොට ගන්න ගත්තේ මේකේ හෙල්ප් බිඳුවටම බෑ. අරිෂ්ටයක් හොයාගන්නනවා ඔක්කොටම කලින්. මට හිතා ගන්න බෑ කොහොමද කියලා. ගියසරේ මං ගියසරේ වීඩියෝ එක මට මේ කොයින්ස් තිබ්බා 600 ගන්න. දැන් කොයින්ස් 75යි තියෙන්නේ බා. මොකක් කර ගේස් එකක් තියෙනවා ගේම් එකේ. කරුත් බිඳුවයි එන්නේ. දැන් අරිෂ්ටයක් හොයාගන්න නම් ඔක්කොටම කලින්. ඉතින් මේ දින මගේ ෆෝර්ත් වීඩියෝ එක මේ තියෙන්නේ ස්කැරි ටීචර් එකේ සෙකන්ඩ් එපිසෝඩ් එක. සෙකන්ඩ් එපිසෝඩ් එක. ඔයාලා ෆස්ට් එපිසෝඩ් එක බැලුවේ නැත්තම් බලපන්. බලන්න බැයි නම් නිකන් ඉඳපන්. මොකුත් කියන්නේ. හැබැයි මතක තියාගන්න channel එකට subscribe එකක් දාලා තියාගන්න. අදිස්සිය කවුරු හරි channel වීඩියෝ එකක් දැක්කම බලලා තියාගන්න. අදිස්සිය කවුරු හරි ඉඳන් එවුවොත් SL evil බිමව දන්නවද? ඔබට කියන්න බෑනේ. මම දන්නේ නෑ යකෝ. ටීචර් නාන්න යන්නේ දැන්. නාපංගු දැන් ගිහිල්ලා. ඕ ටීචර් නානවා වගේ. නෑ බං. නායන්න බැස්සා. දැන් නාන්න යන්නේ. දැන් නාන්න යන්නේ. නාපන් යකෝ. දැන් නාපන් ඉප්පන්න. අඩු සිරාඩු කුණ්ඩි නැති වෙලා. අඩු මොකද උනේ? ටීචර් දැන් මොකද කරන්නේ? මොනවා හරි කරගනින්න ක්‍රීම් එකක් ගාලා අර කොණ්ඩේ වවගෙන. පිස්සුද බා? ඊළඟ දවසේදී ඔගේ කොණ්ඩේ වෙනවා. ඕකේ ෂුගර් එකටම ඔගේ මැජික් දාන්නවා. මේකයි. ඉතින් බං ඔයාලා තාමත් මේ මගේ channel එකට subscribe කරලා නැද්ද? මොකද්ද බං? ඇයි ඔය එහෙම? ඇයි subscribe කරන්නේ නැත්තේ? මොකක්ද ඒකට හේතුව? හේතුව පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් හැම වීඩියෝ එකකටම ලයික් කරලා නැත්නම් ලයික් පාරකුත් දාගෙන යන්න. ෂෙයා කරලාත් ගන්න. මේ මගේ ෆෝර්ත් වීඩියෝ එකනේ. පොඩි සබ් එකක් දීලා ගන්න මචං. මොකක්ද කරන්නේ? ඒ වගේම අර බෙල් එකක් තියෙන මචං. ඉස්කෝලේ ගානට වගේ ඩයල් බාන්නේ. ඩයල් නේ බාන්නේ. ඒකට ගහපන් කාලා බැලෙන්නේ. කලන්නේ නෑනේ බලන්න. අන්න ඒකට ගහපන් සෙරප් එකෙන් ඩීරියන් කරලා සද්දයක් ඉන්න. සද්දයක් හදිස්සියට සෙරප් එකෙන් ගාලා ෆෝන් එක උඩුණු. මට කියාගෙන නම් ඉන්න එපා ෆෝන් එක කරනවා කියලා. මම නෙවෙයි ෆෝන් එක කෙරුවේ. උඹලා ගුන් වැඩ කරන්න ගිහින් ෆෝන් එක කඩාගත්තා කිව්වා. හරිද? මගේ channel එකට subscribe එකක් දාන්න ඕ ෆෝන් එක කඩාගත්තා. අම්මට සිරි. ටීචර් ඇවිල්ලා බෙල්ලෙන් මල්ලගත්තා බං. ඔඩු සුරෝටු ටීචර් මාව ඇල්ලුවා කියන්කෝ. දැන් මම මොකද කරන්නේ? මේ කිව්විට දෙනවා රිටර්න් එකක් ඕකිට මම ආප්ප කන්න ඕකිට ගහනවා මේකේ. ඉතින් මං ඔයාලට කිව්වා මගේ උගුරි පොඩි අවුලක් තියෙනවා නම් ගණන් ගන්න එපා කියලා. මොකද මට මේ දවස්වල සෙම බං. සෙම මම ෆස්ට් වීඩියෝ එකේ කිව්වා. ෆස්ට් වීඩියෝ එකේ ෆස්ට් එපිසෝඩ් එක. දැන් පොඩ දාගෙන ඩූම් ගණන් ගන්න එපා. ඔය සමාජයේ දෙවෙනි ප්‍රශ්නේ. ඊට වෝම් අප් කරනවා. සින්දුවක් කියලා කරන්න ඕනි. මං උනත් වෝම් අප් එකක් දාලා සින්දුවක් අහගෙන තමයි කරන්නේ. ඒකට මේකේ ඉන්න මොන රටේද? මොන රටේද කියලා මන් නම් දන්නේ නැහැ. දන්නේ ඉන්නවනම් පාලින් කමෙන්ට් කරන්න. හරි වං ඉතින් මේක කීයතක් මේකෙන් අපිට ලී කපන්න පුළුවන්. අපි දැන් යන්නේ
ටීජගේ පුටුව කපන්න. ටීජගේ පුටුව කපන්න. ටීජ මාත් එක්ක තරවුනොත් කරන්න දෙයක් නැහැ ඉතින්. ඒ ඉබ්බු නිකන් කොළවල ඇඳලා අලවල ගියවා. ඒ ඉබ්බු ටීජ කිබ්බුනේ. ටීජ වගේ කමන්නේ. බලන් අර ඔටෝමැටික් කැපුණේ. අඩ ඉස්සරහට හිටම ගියාම. මෙතන ගහන්නේ කවුද යා කොමිතර ගහක් දැම්මේ. කවුද යා කොයිදන ගහක් දැම්මේ කා. චූරගෙන ටීජ තමයි හිටවන්නේදී. හිටවන්න ඇත්තේ. හිටවන්න නැතුව ඉතින් වල් ගහක් ඉන්නේදී. ඕක හිටවයිද බං ගහස්. ඕකේ කොච්චරවත් කියන්නේ ළමයිට ගහන්නේ. දැන් උඹට සැපද ළමයිට ගහනකට විපාක උඹට හම්බෙන්නේ. දැන් තව තියෙනවා. බලන්න උඹට හම්බෙන්නේ ඒවා. ගණන් ගන්න එපා මගේ රවුල් කියලා මම මුලින්ම කිව්වනේ. ඕම තමයි සමාජයේ දැවෙන ප්‍රශ්න. මේ දවස්වල වෛරස් එක්කුත් යනවලු. මට වෛරස් නෙමෙයි මගේ කටහඬ මේ වෙලා තියෙන්නේ. මගේ සුන්දර බින්දර කටහඬ පොඩක් කවුල් ගිහිල්ලා. මගේ ලස්සන කටහඬ කමන්නේ සෙල්න්නේ. බත්ති ගීතක් තියනවද කොහෙද බං? බත්ති ගීතයක්වත් කියාගන්න බැරි විදිහන්නේ. කමන්නේ බං මං සෙල්න්නේ ඕඩ. මසරේ මයකෝ බත්ති ගීත කියන මම මේ සැරේ උගුර වැඩනේ. උගුරේ බැටරි බහැලා. charge කරගන්න කේබල් එක පිච්චිලා. ලෙඩ වාට්ටුව බම් මේවා. හරිය ගියා. ටීචර් එනවා. ටීචර් එන්නකෝ. ටීචර් එන්න. කොහෙද එන්නේ? මට සිල් කිචන් එකට. අයියෝ හෙල්ත් ගියා ආයේ. ආයෙත් හෙල්ත් ගියා. තිබ්බ ටික හෙල්ත් ටික. තිබ්බ හෙල්ත් ටිකක් ගියාංගෝ. මං ඔකේ සකබුම් කරන්න කොහොමද? දැන් මට නැවුම් 50ක් ඇවිල්ලා තියෙන්නේ. ටීචර් ආයෙත් සීතල හැදිලා වගේ. ඇයි දන්නේ බං මගේ හෙල්ත් බහිනව කොච්චරවත්. හෙල්ත් එක කොච්චර තිබ්බම මදිද? ශාකබුන් චලබලාස්. දැන් සැපද? ටීචර් ඔහොම යන්නකො අර ලස්ස මොකද්ද ඔයා ටීචර් යන්නේ අර අමුතු මොකක් හරි එකට යනවනේ ටීචර්. අන්න ඒකට යන්න ඔහොම. කොච්චර ලස්සනද කියලා බලන්න. හෙල්ත් නැහැ. ඔන්න බෝතලයක් ගනින් මොකක් හරි ගන්න පුළුවන්. බෝතලයක් තියෙන්නේ. අදත් ටීචර් නාන්න වගේ. මේක නාන්නේ දවස් දෙකකින් දෙකට. ජරා ගොඩක්ම. බලන්න. ටැප් එක හරි ෂවර් එකේ වතුරේ. දැන් ගාලේ දාශනේ. බලන්න කොච්චර සුපිරිද කියලා. ටැප් එක හරියම ෂවර් එකේ වතුරේ ඉන්නේ. මරු වැඩේ ඒක. දැන් කාලේ සුපිරි බාන්න බං ඌ. ඉස්සර ඔයද්දි මිනිස්සු ඔය පොලේ ගහලා යන්නේ. ඊකට දෙන් මේකට සල්ලි නෑ කියලාද මේ ඕම වැඩ කරන්නේ නැති එක්කින් මේ වහන මෙන්න මෙතන තියෙනවා කලර් එක. මං මගේ අතේ තියෙන මේ ජෙලෝ එකක් බං. මං ඉස්සර මේ ඔය අයිටම් එක හොයාගන්න බැලුවා කට්ට දැඟිලිද දඟිලා. ඒකට අද හම්බුණා යකෝ. එළියට ගිහුව පාරම හම්බුණා. ඔය වටේ ගිහින් මට පුරුදු නෑනේ. උන්නුයි යම. ටීචර් එළියට යනවා වගේ. ඕකේ එළියට ගියාට ගේට්ටුවෙන් එළියට යන්න. මොකද කියනවා මම දන්නේ නෑ. ඔන්න ඕක දැම්මා. පැනගමු. ඔල හැකියාව පෙන්වන්න විදියක් නැහැ. ආයෙත් හෙල්ත් බැසිනේ කියන්කෝ. මට හෙල්ත් එක ගැන අමතක වුණා. අන්න ඒකයි. දැන් මේවා අයින් කර යන්න ඕන පිට. මොකද කියනවනම් හරිනේ. යකෝ ඒකට අවුච්ච පාර හෙල්ත් එක ආවා. ඔම්බු හෙල්ත් එක 4ක් කඩුණා කටු. දොර ඇරපන් බක්.
උගලක් කරන්නේ. ටීචර් නාන්න යනවා වගේ. ඔන්න ටීචර් බහිනවා. අයියෝ ටීචර් මොකද උනේ? අයියෝ අනේ ටීචර් මොකද උනේ? අනේ ටීචර් අනේ හරිම දුකයි. තොට ඔය මදි යකෝ මං ෆස්ට් එපිසෝඩ් එකෙත් කිව්වා. ඔය වෙලාව මදි. තව වෙන්න ඕනි. කමන්නේ. අද මොකද්ද තියෙන්නේ වැඩි? ටීචර් අද මොකද කරන්න යන්නේ? අර සිනාඩම අදත් එක්සර්සයිස් කරනවා නේද? මේ එක්සර්සයිස් කරන එකත් දවසින් දවසට මේ සතියේ නෑ දවස් දෙක ගන්න එක කරන්නේ. පොඩක් පැටලුණා දන්නේ නැද්ද පොඩ ආගෙන ඩුම් මාජේ දෙවෙනි ප්‍රශ්න මේකේ මට කරන්න දෙන මතක නෑ නෙමෙයි මතකයි මතක නෑ කියන්නේ කි මතකයි සිරාවට උඩිෂෝඩුම මෙන්න දිනවා පඩ බෝම්බයක් ඕකට කියන්නේ පඩ බෝම්බය කියලා. මේක අල්ලන් ඇද්දි ගඳ දැනෙන්නේ. මේක හදිස්සියනේ මොන මෝඩෙක් ඇරියොත් එහෙම පඩ බෝම්බේ පුපුරනවද ඩෝරියන්. අම්මට ටීචර් ස්ටීම් එකට යන්න යන්නේ. මන් ටිකක් ක්වික් වෙන්න ඕනේ දැන් ක්වික් වෙන. ටීචර් දැකලා ඒ වටේ ගිහින් ආවත් මට කමක් නෑ ළමයෝ මට ලැජ්ජනේ. ළමයෝ නෙමෙයි කමක් නෑ ටීචර් මට ලැජ්ජනේ. දැන් පනිෂ් කරපන්. මට දෙයක්ෝ වෙස්පර් කිව්වේ. තොපි 100ට කීපන් ඒක වෙස්පර් කියලා. දැන් ටීචර් යන්න ඕකට මම දෙන්නම් චකබුන්. දැන් ටීචර් සින්දු තමයි කියන්න වෙන්නේ මේක දැම්මට පස්සේ. පඩ බෝම්බේ. අනේ ටීචර් මොකද උනේ? පඩ බෝම්බේ ගඳ දැනුණා නේද? ඕ ටීචර් ගිහිල්ලා වගේ. ටීචර් හන්න ගඳ පඩයක් ගින්න. අයියෝ ඒක දරා ගන්න බෑ. එළියට යන්නත් බෑ පව් ටීචර්. අයියෝ ටීචර් මලාද? ටීචර් මලා. චකබුම්. ටීචර් මලා. කොච්චර හොඳද ගෑන්කෝ. මැරිලා නෑ. තව එකක් තියෙනවනේ. මේක කරාට පස්සේ මැරියා. මේක තමයි ලාස්ට් එක දකුර. මං හිතන්නේ. හිතන විදිහට. අඩු උඹලට මතක ඇති මේකේ මට හෙල්ත් නැති වෙලා රෙද්දක් වුණා. දැක්කනේ හෙල්ත් නැති වෙච්ච විදිහ. ටීචර් මොකක් කරේ හෙලෝවින් ඩ්‍රෙස් එකක්. අන්න දරබරස් එක ගාව. දරබරක් කියන බඩුවක් ඕඩර් කරලා වගේ. එහෙනම් බාල භාණ්ඩයක්. නෑ සුපිරි භාණ්ඩයක් එන්නේ ෂුවර්ද? කමක්නේ. ඕන ගණින් මගේ උගුර ටිකක් අවුල් කියලා මං කිව්වා සෙමත් ඇදිලා තින්නේ මචං. සෙම බා මං ඔයාලා හින්දා මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. මට සිරාවටම සෙම. හරි. දැන් මට යන්න ඕන උඩ රීච් ඉන්නේ උඩ. මොකද කරන්නේ? දැන් පඩි බලන්නේ ඉනිම ගන්නේ උඩට යන්න. එතෙන් පඩි බලෙන්ම යන්න තමයි වෙන්නේ. හැබැයි මචං පොඩි සීන් එකක් තියෙනවා. පඩි බලෙන් ගියොත් ටීචර් දකින්න. කමන්නේ. සමාජයේ දැවෙන ප්‍රශ්න. මම දැන් කෙලින්ම යනවා වර්ක්ෂොප් එකට මචං. ටීචර් එනවා. එන්න එපා යන්න. හරි බං ඉතින් ටීචර් පල්ලෙහාට යන්නේ නැද්ද? අද යන්නේ නැද්ද උඹ පල්ලෙහාට? පල්ලෙහාට යන්නෙම නැද්ද? මම යවන්නද පල්ලෙහාට? යවන්නද උඹ පල්ලෙහාට? හැබැයි හොඳින් නම් නෙමෙයි යවන්නේ. ටීචර් යනවනේ. අය දැකලා බං. එලා හරකියක් කියන්නේ බොරුවටද?
මෝඩගෑනි මම නෙමෙයි උඹ තමයි මෝඩගෑනි. ඔය යන්නේ ඔය කොණ්ඩයක් තියෙන එන එහා එලා හරියක් වගේ. ඔකේ කොහොමවත් එලා හරියන්නේ කමන්නේ. ටීචර්ගේ බෙර වාදනේ පොඩ්ඩක් බලන්න තිබ්බා. ටීචර් නටන්නේ නේද? ටීචර් නැටිලි ඉවරයි. මොකක් හරි කරන්න තියනවාද? අම්මට සිරි. ෆියානෝ ගන්න. අපි හැරි පොටර් ගමු. හරි හැකියාව වෙන්න පස්සේ උඹලට. දැන් යන්න ඕනේ ටීචර්ගේ ඔෆිස් එකට. ටීචර් වෙනම ඔෆිස් එකකුත් තියෙනවා. අලි වෙලීනේ. අඩු ලැග් ගිනවා කියන්කෝ සිරාවඩනේ. ඒ වෙනදොම ලැග් ගින්නේ මගේ මේ එක්සෙල් කෝඩ් එකේ මොකක් කරේ අවුලක්ද? වීඩියෝ රෙකෝඩ් කරන ගත්ත ගමන් ලැග් වෙන්න ගන්නවා මල වාතයක්. වැටෙන්න එපා. දැන් ඉතින් අපි මේක උඩට නැග ගන්නත් එපේ මචං. මේ පිහියේ තියෙන ඕක කපන්න නෙමෙයි. ඒත් කමන්නේ මම නිකන් ගෙන මට දැන් යන්න ඕනේ පල්ලෙහාට. ටීචර් ඉන්නේ නම් උඩ යා ගන්න පුළුවන් නේද? අනේ පල්ලෙහාට නම් එන්න එපා ඉතින් ආයා දැකලා කොහෙන්ද එන්නේ? හරි. ඕකේ දැන් ඉන්නේ මා වල්ලන්න කියලා හිතාගෙන ඉන්නේ. අනේ ඕකේ නිකන් ඉන්න කීපන් ගෙදරට. ටීචර් නිකන් ඉතින් මම මේ ගෙදරට එන මේ කිර කරදර ගන්න. බලහන් ඕකේ පන්නද්දි මම උඩට නැගලා. දැන් ඕකේ ඉන්නේ මා වල්ලන්න හිතාගෙන. මා වල්ලන්න පුළුවන්ද එහෙම? හරි අල්ලන්න පුළුවන් ඒ වගේ. දරගාමින් පොඩ්ඩක් ලැග්ගුණා. වාරේ. ඔයි. අඩු සිරාණු උම්මර සිරි. ඊට වහලෙත් ඉන්න පුළුවන් නේ. ඒත් වහලේ භාගය නේ. අයියෝ. ඊට මොකද්ද කරන්නේ අම්මට? ටීචර්. අඩු සිරාණු ටීචර් කියන්කෝ. අම්මර සිරි ඉක්පන් දැම්ම මගේ වැඩේ කරගන්න පුළුවන්. යජන වේගයෙන් යන්න බෑ හේල් නැද්ද? බලන්න ජනේල හරහා ඉන්නේ. ඕකත් අරගෙන වැඩේ කරපන් ඉක්පන්න. හරි දැන් කැපෙමු. මොනක බලමු. මරු හැකියාවක් තියෙන්නේ මට. දන්නවනේ ඉතින් කවුද කියලා පට්ට හැකියාවක් තියෙන්නේ. ඉතින් බම් මේ රෙකෝඩ් එක අයින් කරන්නත් දුවයි මොකද මම හේන ආස වැඩක් මේක. ටීම් එක ගා රෙකෝඩ් කරන එක. ඒකයි මම channel එක ඇදුවේ. ඔන්න ඊකයි. අයියෝ ටීචර් ගාට නෝනේ මං වගේ මෙහෙම ස්පීඩ් ෆ්ලෑෂ් වෙන්න ඕන. ඉතින් බලන්න මයින්ක්‍රාෆ්ට් එකේ කොපියක් වගේ මේක. ආයි නැද්ද? ටීචර් අරිලා බලන්න වගේ යන්නේ. ඕ අඬුවයි බෝතලෙයි මීමස් එක කවුද කොයි එකද? මරු එක එහෙනම් බොක්කිලා එහෙනම් ඔන්න අපි ගියා.